ඕනෑම කෙනෙකුට ඔබ ඇබ්බැහි කරවන්න මෙහෙමයි. ඕනෑම පුද්ගලයකට ඔබ නැතිවම බැරි කරවන්න සහ ඔවුන්ගේ අවධානය නිරන්තරයෙන්ම ඔබ වෙත තබා ගන්න පුළුවන් ප්‍රබලතම මනෝවිද්‍යාත්මක ක්‍රමය ඔබ දන්නවාද? මිනිස් මොළයේ සමවිතම කැමති අභියෝගවලටයි. ඔබ නිතරම ඔවුන් වෙනුවෙන් සිටිනවා නම් ඔබේ වටිනාකම ඔවුන්ගේ උපවිඤ්ඤාණය තුළ අඩුවීමට පටන් ගන්නවා. ඒ නිසා ඔබ මුලින්ම කළ යුත්තේ පුෂ් ඇන්ඩ් පුල් ක්‍රමය පාවිච්චි කිරීමයි. මුලින්ම ඔවුන්ට උපරිම අවධානය, ආදරය, සැලකිල්ල ලබා දෙන්න. මේ පුල් අවස්ථාවයි. මෙහිදී ඔවුන්ගේ මොළයේ ඩොපමින් රසායනයෙන් පිරී යනවා. දැන් ඔබ කළ යුත්තේ ඊටාම සූක්ෂම ලෙස පසුපසට යාමයි. කිසිම හේතුවක් නැතුව ඔවුන්ගෙන් මදක් ඈත්වන්න, පණිවිඩවලට පිළිතුරු දීම ප්‍රමාද කරන්න, ඔබ කාර්යබහුල බව පෙන්වන්න. මෙම අවස්ථාවේදී ඔවුන්ගේ මොළය තුළ ප්‍රතික්ෂේප වීමේ බිය නිර්මාණය වෙනවා. අර කලින් ලැබුණු ඩොපමින් සතුට නැවත ලබා ගැනීමට ඔවුන්ගේ මොළය දැඩි ලෙස වෙහෙසෙනවා. ඔබ මෙම ආදරය ලබා දීම සහ ඈත්වීම මාරුවෙන් මාරුවට කරන විට ඔවුන් නොදැනුවත්වම ඔබ කෙරෙහි මානසිකව ඇබ්බැහි වෙනවා. දැන් ඔවුන් උත්සාහ කරන්නේ කොහොම හරි ඔබව සතුටු කරලා නැවත ඒ අවධානය ලබා ගන්නයි. ඉතින් ඔබ කළ යුත්තේ සෑම විටම ඔවුන් පසුපස යාම නෙවෙයි. පිටක ලංවන්න, පිටක ඈත්වන්න. එවිට ඔබ ඔවුන්ගේ ජීවිතයේ අතිශය වටිනා අහිමි කරගත නොහැකි පුද්ගලයෙකු බවට පත්වෙයි. හැබැයි මතක තබා ගන්න, මේ ක්‍රමය ඕනෑමට වඩා පාවිච්චි කරන්න එපා. ඔබ අදම මේ පුෂ් ඇන්ඩ් පුල් ක්‍රමය පාවිච්චි කරන්නේ කාටද? මේ වගේ දේවල් දැනගන්න හැකිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නොහැකිනම් වහාම සබ්ස්ක්‍රයිබ් කරන්න.